මගේ ජීවය කල්ලෙනකි එහි පහන ඔබ තමා එය දල්වනු මෙනෙහි අද පෙන්ගි තෙල් තමා මගේ ජීවය කල්ලෙනකි එහි පහන ඔබ තමා එය දල් ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ ආපහු ඔයාලට ලස්සන vlog එකක් අරගෙන මේ ඉතින් මගේ සද්ද දවස ගත වන විදිය. හලෝ ළමයි. ඔයාලත් එන්නවා කොහොමද මගේ කැම්පස් තියෙන දවසක් සහ මම එදාට මොනවද කන්න බොන්නේ කියලා බලන්න. ඉතින් එදා උදේ නම් මට උයන්න බෑ හිතුණා. මොකද උදේ 8ට තමයි මට ලෙක්චර්ස් පටන් ගත්තේ. ඒ නිසා මම හිතුවා උදේම හෙළපොජන් එකට ගිහිල්ලා කොළ කැඳ එකක් බොනවා කියලා. මොකද ඉතින් හැමදාම බත් කන්න ඕන කියලා නෑනේ මේ වගේ ගුණ දෙයක්වත් කාලා බීලා ඉන්න ඕන නිසා සල්ලේසියට මම ඉතින් උදේම බිව්වේ කොළ කැඳ එකක්. මොකද ඊළඟට මට තිබ්බේ චයිනීස් ලෙක්චර්ස් දෙකක්. ඒකට යන්න කලින් තමයි මම මේ කොළ කැඳ එකක් බිබී ඉන්නේ සිරි නරඹ. උදේට කාලා නැති දවසට නම් මං අනිවාර්යයෙන්ම කලින් යනවා බෝඩින් එකකින්. එතකොට මම නිවිසනසිල්ලේ හිමීට කාලා බීලම ලෙක්චර් එකට යන්න පුළුවන්. ඉතින් මං ඒක විතරයි උදේට බිව්වේ. ඊට පස්සේ දැන් මේ යන්නේ DH හෝල් එකට. මොකද සඳුදා දවසේ ලෙක්චර්ස් මට තියෙන්නේ DH හෝල් එකේ. පේනනේ එදා නම් හරියටම වෙලාවටම තමයි ඔය යන ගමන් ඉන්නේ. මොකද උතන තමයි ලෙක්චර් එක කොහොමද තියෙන්නේ. ඔයාලා ගොඩ දෙනෙක් මට කියලා තිබ්බා අකි ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම් කියලා නම් කියන්න එපා. ඔයා එලවස් වලට පාඩම් කරපු විදිහ චුට්ටක් කියන්න කියලා. මම කරේ ආර්ට් ස්ට්‍රීම් එකකින්. එතකොට මම නම් ඇත්තටම කරේ තියෙන ඔක්කොම ටික කටපාඩම් කරපු එක. මොකද මං කරේ සිංහල මීඩියා ජෝග්‍රෆි. එතකොට ඒවා අනිවාර්යෙන් ඉතින් කටපාඩම් කරන්න ඕනි. හැබැයි මමත් පාඩම් කරේ අන්තිම මාසේ. හැබැයි මම පාඩම් කරපු එක විදිහක් තමයි ටයිම් ටේබල් එක අපිට දෙන්නත් කලින් මම අපිට කලින් අවුරුද්දේ එලවස් ලියපු අයගේ ටයිම් ටේබල් එක අරගෙන බැලුවා කොහොමද දින වැටෙන්නේ කියලා. කියන්නේ දැන් මම කරන්නේ සිංහල. එතකොට මීඩියා ජෝග්‍රෆි. ඒ දිනවල ටික කොහොමද දැන් සිංහල නම් මුල තිබ්බේ. එතකොට ජෝග්‍රෆි මීඩියා ඒ සබ්ජෙක්ට් ටික තමයි අන්තිම දවස් 4. ඒ කියන්නේ එලවස් ඉවර වෙන අන්තිම දවස් 4 තිබ්බේ. මේ ඉතින් මම ඒ ලෙක්චර් එක ඉවරන ගමන් ගිහිල්ලා පොල් රොටියක් කෑවා. ඒක කාලත් බඩ පිරුන් නැති නිසා මං ගියා ජූස් බාර් එකට. මට මැංගෝ ජූස් එකක් බොන්න ඕනි වෙලා තිබ්බා. කොහොම හරි ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ඒ දේ කරන්න. ඒතර ඔයාලට පුළුවන් දැම්ම ඉඳලම ඩිසයිඩ් කරන්න මට මේ සබ්ජෙක්ට් එක තියෙන්නේ මුල, මේ සබ්ජෙක්ට් එක තියෙන්නේ අන්තිම කියලා. එහෙම තමයි ඉතින් ලේසිම. අනිවාර්යයෙන් මේ සතිය ඇතුළත නම් ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් කොහොමද පාඩම් කරේ කියලා හරියටම. ඉතින් මම අද ලෙක්චර්ස් ඉවරුන ගමන්ම බෝඩිමට ඇවිල්ලා කරේ දවල්ට කන්න උයපු එක. මොකද උදේට කෑවේ අර ටික විතරයි. උදේට පොඩ්ඩක් කනවා කියලා හිතුවද කොළ කැඳ එක්කුත් බීලා, පොල් රොටි එක්කුත් කාලා, මැංගෝ ජූස් එක්කුත් බීලා තමයි මම මේ ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ඉතින් මං ආපු ගමන්ම හැදුවේ රසට කහ පාටට පරිප්පු කරි එකක්. පරිප්පුයි සෝයා මීටුයි ආගමක් වගේ අදහන ළමයි ඉන්නත් අදහනව නෙමෙයි යන්නේ. කන්න තියනවා නම් ඕන දවසක් කනව නේද? මමත් අන්න ඒ වගේ කෙනෙක්. ඒ නිසා ඉතින් පරිප්පුවක් එක්ක මම හදාගත්තා සෝයා මීට් එකක්. ඊට පස්සේ ඉතින් ලොකු දෙයක් නම් හැදුවේ නැහැ. මොකද මට වැඩ කන්දක් එදා දවසේ නම් කරන්න තිබ්බා. මොකද මේ දවස්වල අපි චයිනීස් අකුරු ලියනවා. ඒ නිසා ඉතින් ලොකු වෙලාවක් නැහැ වීඩියෝ කර ඉන්න. ඒ නිසා ඉතින් අදට vlog එක ඉච්චරයි. ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න මයි කැමරා එක රස පාටයිද කියලා. මේ ටිකද මම යන්නේ කාටද දන්නවද? ඔයාටනේ. එහෙනම් මේක රස බලලා වීඩියෝ එකට ලයික් එකක් දාගෙන subscribe කරන් යන්න. bye bye.